ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා නේද? මේ තියෙන තත්ත්වෙත් එක්ක ඔයාලා හොඳින් ඇති කියලා මං හිතනවා. අපි නම් හොඳින් අපිට නම් ලොකු කරදරයක් නෑ. මොකද අපි ගංගාශ්‍රිතවත් නෙමෙයි ඉන්නේ. ඊට වඩා චුට්ටක් අපේ දැදුරේ ළඟයි. ඒනට ගොඩාක් ළඟත් නෑ. අපි ඒකෙන් චුට්ටක් ඈතට වෙන්න තමයි ඉන්නේ. අපේ නම් ඉතින් තද වැස්සයි තද හුළඟයි තමයි තිබුණේ මේ දවස්වල. අද නම් ටිකක් ඒක අඩු වෙලා දැන් නම් පායලා තියෙන්නේ. දැන් වෙලාව පාන්දර 4:00යි. ඉතින් මේ වෙලාවේ නම් වැස්සේ නෑ. මොකද ඊයේ රෑ හොඳටම වැහලා ඒ තත්ත්වය ටිකක් අඩු වුණා කියලා නිවුස් වල දැක්කා. දැන් නම් ඉතින් අහස ටිකක් පැහැදිලි වෙලා තියෙනවා. තාම කියන්න බෑ මොකද කළුවරයින් තව වටේට. එහෙනම් කියන්න බෑ ඒ ගැන. වහින්නේ නෑ මේ වෙලාවේ. හින්දා ටිකක් හොඳට තියනවා වගේ පේනවා. අද අපට පන්සලේ හීල් දානේ. අද 29 වෙනිදානේ. අපට හැම මාසෙම 29 වෙනිදාට පන්සලේ හීල් දානේ තියෙනවා. ඉතින් අද අපි ඉන්දියාප්ප හදමුන් කියලා මායි අම්මයි කතා වුණා. දැන් මේ ඉන්දියාප්ප හදාගන්න ගමන් තමයි ඉන්නේ. අම්මා ඉන්දියාප්ප හදන්නම් කිව්වා. ඉතින් එයා ඒකට දැන් මේ පිටි යන ගමන් තමයි ඉන්නේ. එයා පිටි අනනගම් මං වතුර එකක් පැහෙන්න තිබ්බා ඉන්දියාප්ප තම්බ ගන්න. අපි රයිස් කුකර් එකේ තමයි ඉන්දියාප්ප තම්බ ගන්නෙ. තව දෙයක් කියන්න ඕනේ. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලනවා. මගේ වීඩියෝ බලනවා නම් මගේ channel එක හොඳයි නම්. ඊට පස්සේ එයා ඉන්දියාප්ප ටික හදන ගමන් හදනකම් මං පරිප්පුයි සම්බෝලයි හදන්න පටන් ගත්තා. අපි ඉන්දියාප්ප වල සම්බෝලයි පරිප්පු තමයි හදාගන්න කතා වුණේ. ඉතින් අම්මා ඉන්දියාප්ප තම්බන ගමන් මම පරිප්පු මාළුව හදාගත්තා. දැන් මේකට පරිප්පු ටික සෝදලා අවශ්‍ය 3-5 ටික දාලා ලිපේ තියාගෙන තමයි හදන්නේ. අපේ ඉන්දියාප්ප තම්බන රයිස් කුකර් එකේ කියවනේ. ඉතින් අපිට එකපාර අපි දැම්මේ වට්ටි 7යි රයිස් කුකර් එකේ අර උඩ තැම්බෙන තට්ටුවට. අම්මා තමයි මේ වැඩේ කරන්නේ. ඕන්න ඉතින් මම පරිප්පුවත් ඉතින් යොදාගෙන ඉවර වුණා. දියකිරෙන් තමයි මේ තෙම්බෙන්න තියලා තියෙන්නේ. මිටිකිරි අයින් කරලා තියෙන්නේ. එහෙනම් ඉතින් පරිප්පුව තැම්බෙනකන් ටිකක් ඉමුකෝ. ඔන්න ඉතින් අම්මා එක වටයක් ඉන්දියාප්ප තම්බගෙන ඉවරයි. එයා හැන්දෙන් තමයි ටිකක් උදව්වෙන් ඒක ටික බාගත්තේ. මොකද ගොඩාක් රස්නේ. මේක බාලා ඒක ටිකක් නිමෙන්න තිබ්බා. මොකද ගලවන්න බෑ රස්නේ පිට. අත පිච්චෙනවා. ඊට පස්සේ අම්මා මිරික ගත්තු අනිත් ඉන්දියාප්ප වට්ටි ටික දැන් අහුර ගමන් තමයි මේ ඉන්නේ. අද යාටත් නිවාඩු. මොකද මේ දවස්වල කාලගුණ තත්ත්වය හොඳ නැති නිසා එයාලගේ ෆැක්ටරි වලට නිවාඩු දීලා ඉතින් එයා මේ දවස් දෙකේ ගෙදර ඉන්නේ. ඔන්න ඉතින් මගේ පරිප්පු මාළුවත් හැදිලා ඉවරයි. දැන් තියෙන්නේ මට සම්බෝලේ හදාගන්න තමයි. පේනවනේ දුම් දාන විදිය. එහෙනම් පොඩ්ඩක් ඉන්නකෝ මම සම්බෝලේ හදාගන්නකොට කතා කරමු. Stillness, the clouds drift high. Thoughts like breezes whisper by. Endless waves of a calm blue sky. ඔන්න ඉතින් දැන් වෙලා 5:00ට විතර අම්මා ටිකක් ගිහින් බැලුවා අද කොහොමද කියලා තත්ත්වේ අහසේ වහින්න කරුවලද මොකද කියලා. මේ තාම හොයන්න බෑ ටිකක් කළුවරයි. මේ වෙලාවෙත් ඉතින් බබත් ඇහැරලා. මේ දවස්වල සීතලයිනේ. ඉතින් එයාටත් මන් නැතුව නිින්ද යන්නේ ඇහැරෙනවා ඉක්මනට. දැන් නම් මම මේ දානේ අරයි යන්න ඕනේ. භාජන ටික හොදන ගමන් තමයි ඉන්නේ. අම්මගෙත් වැඩ තා ඉවර නෑ. මේ ටික සෝද ගන්න ඕනේ. දැන් සම්බෝලට ඕන පොල් ටික ගාලා සම්බෝලට ඕන කලමනා ටිකක් දාලා තමා දැන් මේ හිටියේ. ඒක අඹර ගන්නත් තියෙනවා. ඔයාලා දන්නවනේ ඉතින් මම සම්බෝල අඹර ගන්නේ මිරිස් ගලේ. මම බ්ලෙන්ඩර් කරන්නේ ගලේ අඹපුවාම සම්බෝලේ හරිම රසයි. ඔන්න ඉතින් මම සම්බෝලෙත් හදාගත්තා. ඊට පස්සේ අම්මා දානෙට අරන් යන ඉන්දියාප්ප ටිකත් බාස්කට් වලට
අඩු කරලා තාත්තට ඉතින් ඔතලා කරලා දුන්න අරගෙන යන්න පන්සලට. තාත්තා තමයි ඉතින් පන්සලට යන්නේ. මොකද අද අපිට යන්න බෑ. අපි නම් හැමදාම යන්නේ නෑ. තාත්තා තමයි ගොඩක් දුරට යන්නේ. හිතුනොත් ඉතින් අපිත් යනවා. හීල් දාගෙන අරයි යන්නේ. සාමාන්‍යයෙන් තාත්තා තමයි ගොඩාක් දුරට යන්නේ. අපි කලාතුරකින් යනවා. ඔන්න ඉතින් දැන් වෙලාව 6ට විතර ජනේලෙන් බලනකොට දැන් තියෙන තාත්තේ අපේ ගෙදර. පේනවනේ. තිබුණු ගෙදර නෙමේ දැන් තියෙන්නේ. මේ දවස් දෙකකට පස්සේ ගෙදර මිදුලට අඩිය තියන්න බෑ වහිනවා. ඔන්න අද තමයි ටිකක් පායෙව්වේ. ඕන් දැන් තියෙන තාත්තේ අපේ මිදුලේ. මුළු මිදුලෙම වතුර පිරීලා මේ ටිකේ කොහොමත් වතුර පිරෙනවා. මොකද මෙතන බෑවුම වගේ තියෙන නිසා. ඔය වැලි ගොඩ ගාව තියෙන දෙලුම් ගහක් පෙරලෙන්න ඇවිල්ලා තියෙන්නේ. මොකද හෙන හුලං ගැහුවානේ. ඔය හැම තැනම කොළ වැටිලා ඔය දවස් දෙකකට පස්සේ තමයි අපි මිදුලට බැස්සේ. මොකද වහිනවා අපට ඒ තරම්. ඔය හැම තැනම වතුර. ඔය එතන තියෙනවා අපේ අඹ ගහයි කුරුළු කූඩුවයි. ඉතින් යාලත් මේ දවස්වල සීතලේ පව් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඇතුලෙන් තියාගන්න තැනකුත් නැහනේ. ඊට පස්සේ ඔය රෙද්දක් දාලා යාලට සීතල එන්නේ නැති වෙන රෙද්දක් දාලා තාත්තා උඩින් මේ තෝල් අතුත් දැම්මා. මොකද අඹ ගෙඩිත් හැදිලා නේවා. ඉතින් හුලඟ ටොට් ටොක් ගගා වැටෙන. ඉතින් පවුනේ යාලා කූඩුවට වැටෙන්නේ කියලා තාත්තා උඩින් තෝල් අතු අඩු කරා. පව් හින්දා ඩොඩ්ඩෝ ගගා වැදෙනකොට යාලා ටිකක් ඉන්නත් අමාරුනේ. තහඩුවක් නේ තියෙන නිසා පව් පේනව නේද? යාලා ඉන්නේ විදිය ගුලී වෙලා ඉන්නේ. ඔය පේනවනේ දැන් මිදුල. එතන තියෙන අඹ ගහේ ගෙඩිත් හැරිලා කෝටුත් ඇටිලා මුළු මිදුලම ඉතින් ගන්න දෙයක් නැහැ. අර තිබුණු ලස්සන දැන් මිදුලේ නැහැ. දවස් දෙකකට පස්සේ කුඩ හුලඟ ගිහිල්ලා ගන්න දෙයක් නැහැ ඉතින්. ගස් ඇඹරිලා ගිහිල්ලා හැම තියෙන්නේ. දැන් යංකෝ වත්ත උඩහට පෙන්නන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ලොකු දෙයක් වෙලා අපිට නම් ඉතින් කරදරයක් නැහැ වත්ත උඩහනේ. හැමතැනම වතුර ඉතින් ඔහොම තමයි ඉතින් එන දෙයකට ඉතින් අපිට මුණ දෙන්න වෙනවා. මේ පේනවනේ ගේ ගාව තියෙන කෙසෙල් ගහකුත් ඇట్లా ගොඩ කෙසෙල් ගස් ඇටිලා අපේ ඉස්සරහත් කෙසෙල් හදලා තියෙන අපේ තාත්තා. ඉතින් ඒවත් හුලඟට ගොඩාක් වැටිලා කරන්න දෙයක් නැහැ. ඉතින් ඔය දරගේ උඩ තිබු තහඩු කෑලි ඒවා ඔක්කොම හුලඟ ගිහිල්ලා තව ඒ වස් කරන්නේ මේ අද තමයි එළියට බැස්සේ. ඉතින් හුලං ගැහුවට පස්සේ එළියට බහින්නත් බයේ බෑනේ. මේ දැන් මම වත්ත උඩහට යන ගමන් එහෙත් වතුර ගොඩ තව මේ අඩිය තියන්න බෑ එරෙනවා. මොකද පස ගොඩාක් බුරුල් වෙලා වතුරත් එක්ක අඩිය තියන්න බෑ. මං ගියත් බොහොම අමාරුවෙන් එරෙනවා. ඔය පේනවනේ අපේ තිබුණු මේ අර මා රෙදි වනන්නේ ඒ හරියේ මේ ලොකු දමින ගස් දෙකක් තිබුණා. ඒකෙන් එකක් තමයි මේ මුල පිටින්ම ඉදිරිලා වැටිලා. උන්ට කොහලා චුට්ටක් මම ලං කළා පෙන්නන්න. ඔය පේන ඕන් උතන තමයි මුල. බලන්නකෝ මේ ඒක මුල ඉදිරිලා මේක බීමට වැටිලා. එතන තිබුණු කෙසෙල් ගස් වගේක් තිබ්බා. ඒ ටිකත් කඩාගෙන ඉතින් බීමට වැටිලා. ඉතින් මොනා කරන්නද ඉතින්. ගෙදර නම් අපේ ගේ ඇස්සේ ගස් නෑ. අඹ ගස් දෙක තුනක් තිබ්බට එහෙම ලොකු ආපදාවක් නෑ අපිට නම්. ඕක තමයි වෙලා තියෙන ලොකුම ආපදාව. තව එහාට වෙන තව කෙසෙල් ගස් හදලා තියෙන ඒවත් දෙක තුනක් ඇඹරිලා ගිහිල්ලා ඉතින් කඩාන වැටිලා. දැන් මෙන් ආපහු මේ ගෙදර යන ගමන් හැමතැනම වතුර අඩිය තියන්න බෑ. මාවත් එරෙනවා. පේනවනේ ඔය. ඒ ගමන ලොකු පුදුමයක් මන් දැක්කා. ඔය යන ගමන් මොකද මේ අපේ ගෙදර ඉන්නවනේ බව් යාළුවෝ. අපේ ගෙදර ඉන්නවා බව් කෙල්ලෙකුයි බව් කොල්ලෙකුයි. කෙල්ල පැටවු දාන් හිටියේ. එයාත් බලන්නක කුණාටු වාස්සේ පැටවු දාලා දරගේ ඇතුලේ මේ ඉන්නේ. අනේ පව් ඒක දැක්කේ මං අහම්බෙන්. ඒ උඩහට ගිහින් එනකොට තමයි කී කී කින සද්දෙට මම බැලුවේ මොකද කියලා බලද්දී එයාත් මේ කුණාටු වාස්සේ පැටවු දාලා. ඔය ඉන්නේ එයාත් එක්ක. එයාගේ නම රෝසි කියලා ඔයාලා දන්නවනේ. මේ අපේ රෝසි කෙල්ල. රෝසි කෙල්ල පැටවු දාලා. පැටවු 4 දෙනෙක් හිටියා. මං ඉතින් වැඩි අල්ලන්නේ ගියේ නෑ. මටත් හපයි දන්නේ නෑනේ. තමන් වැඩි ළඟට ගියේ නෑ. ඈතින් තමයි මේ වීඩියෝ කරන්නේ. මට බය හිතුණා. මොකද ඉස්සරහම පැටවු එයා දැම්මේ ඔය. හින්දා ටිකක් බයයි. මොකද කොච්චර හුරතල් කරත් පැටවු දැම්මට පස්සේ ගොඩක් බය වෙනවා. අපිත් බය වෙන්න. කියන්නේ එයාලා බයයිනේ පැටවු ගනින් කියලා. හින්දා මටත් බය හිතුණා ළඟට යන්න. ඔය බලන්න ෂෝයි නේද?
සෝයි පැටවු ටිකක් 4 දෙනෙක් ඉන්නවා. මං ඇල්ලුවේ නෑ තව. ආසාවේ බෑ ඉතින්. ඉතින් එයාලත් එක්ක ඉස්සරහට වීඩියෝ එකක් කරන්න. දැන් මේක වොයිස් කරනකොටත් ඔයාලට හරියට ඇහෙයිද දන්නේ මොකද මේ වෙලාවේ දැන් අපිට වහිනවා. ඒ නිසා එහෙනම් ඉතින් මම මෙතන වීඩියෝ එකත් ඉවර කරන පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝටම සරණයි.